කතානායකතුමනි විශේෂයෙන්ම අද දවසේ පස්වැනි මාසේ 21 වෙනිදා මේ පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවේදී කරු නියෝජ්‍ය කතානායකතුමනි උදේ ප්‍රවෘත්ති බැලුවා. ඒ බලනකොට මොකද්ද අපි දකින්නේ? මේ මාසේ ආසියාවේ වේගයෙන්ම පිරියෙන මුදල් ලේඛකය අපේ රුපියල. මේ අද උදේ නිවුස් බලනකොට දැකපු දෙයි. මේ මාසේ ආසියා නෑ මේක හිරු එකේ. හිරු එකේ මේක ගියේ. දැන් මම මේ කියන්නේ මම එතකොට දැන් මේක හිරු එකේ කිව්වා කියලා හිරු එකේ බෙල්ල මිරිකන්න එපා. හිරු එකේ බෙල්ල මිරිකන්නත් එපා. දෙරණ ගියා දෙරණ බෙල්ල මිරිකන්නත් එපා. ඒ මාධ්‍ය. ඒ මිනිස්සු දාලා තියෙන එක මම මේ කියන්නේ. සාක්ෂි ඇතුව මේක අන්සාත් ගත කරනවා මේ දාලා තියෙන එක. මාධ්‍ය මට කියන්න කවුරුත් ඒ කිව්වේ නෑ කරු මන්ත්‍රීතුමා ආගෙන ඉතින් බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ රුපියල උඩ යනවා හරියට ඩොලර් එක උඩ යනවා රොකට් එක යනවා වගේ ඩොලර් එක රොකට් එක යනවා වගේ යනවා ඩොලර් එක යනකොට රුපියල බාල්දු වෙනවා රුපියල බාල්දු වෙනවා නේ මස්ත බාල්දු වෙලා තියෙන්නේ දැන් ඒතර රුපියල මස්ත බාල්දු වෙලා තියෙනකොට රොකට් එක වගේ ඩොලර් එක උඩ යනකොට හිරු එකේ දෙරනේ බෙල්ල මිරි ගන්න හදනවා එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක කළා හරියන්නේ නැහැ. තමුන්නාන්සලාට මෙතෙන්ට එන්න ආණ්ඩුවක් හදන්න ඔය කියපු මාධ්‍ය ඔක්කොම උදව් කරපු අය. ඔය මාධ්‍ය උදව් කරා තමුන්නාන්සලාට ආණ්ඩුව හදාගන්න. අහගන්න. ඊට පස්සේ මොකක්ද ඊළඟ නිවුස් එක? අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් මිල ඉහළයයි. බස් ගාස්තුවත් වැඩි වෙන ලකුණු. බස් ගාස්තුව වැඩි වෙලා තිබුණේ. ඩීසල් මිල ඉහළ යනකොට තෙල් මිල ඉහළ යනකොට බස් ගාස්තුව වැඩි වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමා. දැන් අද දවසේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. පිටිපාට් එක, පරිප්පු ටික, සීනි ටික, හාල් ටික මේ ඔක්කොම බඩු ඉහළ යනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි අත්ත කතාව. මොකද හේතුව මේ වෙනකොට ගිහිල්ලා තියෙන ඩොලර් එකේ වෙනස රුපියල් 49ක්. එදා ඉඳන් මේ වෙනකොට රුපියල් 49කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේක ඩොලර් එකත් එක්ක රුපියලට හරව ගන්නකොට මේ රටට ආනයනය කරන හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. මේක ඇත්ත හැබැයි මේක තිත්තයි. මේක තමයි පැහැදිලිව කියන්න තියෙන්නේ. එතකොට දැන් මේ අසමානව මේ දේවල් සිද්ධ වෙනකොට තමුන්නාන්සලාට එදා ඩොලර් එක 295යි ආණ්ඩුව බාර ගන්නවා. රුපියල් 295යි. අද රුපියල් උදේ කතාවට ලෑස්ති වෙනකොට 344යි. දැන් 356යි. මේ පැය ගන්නට. අද තව පැය ගාණක් යනකොට මේක යනවා. ටැක්සි මීටරේ වගේ. මේක යනවා නවත්තන්න බෑ. මේක මේ එකපාරටම කෑකෝ ගහලා අපි මේ මෙතන ඉඳන් තමුන්නාන්සලා මේකට 100ක් කියන්න කියලා කියන්නේ නෑ. මේක යථාර්ථය. ඩොලර් එක ඉහළ යනකොට රට ආර්ථික වශයෙන් මිනිස්සු ඉතාම අසීරුතාවට පත් වෙනවයි කියන එක හෘද සාක්ෂියෙන් අහන්න. අන්න එතනින් අහුවම තමුන්නාන්සලාට තේරෙයි ඒක වැඩද කියලා. එතකොට දැන් මේ ආණ්ඩුවට අවුරුදු 2කට ආසන්න වෙනවා සැප්තැම්බර් මාස 21කට. අවුරුද්දයි මාස 8ක් විතර වෙනවා. එතකොට මේ කාලය ඇතුළත තමුන්නාන්සලා පහුගිය කාලේ කිව්ව 76 වසරක්ම මේ ආණ්ඩු කරපු ඔක්කොම දූෂණය වංචාව ඒ වගේම හොරකම් කළා හොරා කාලා මේව කළා. දැන් මේ අවුරුද්දයි මාස 8ක්. දැන් ඒව සිද්ධ වෙන්නේ නැහැ. දූෂණයක් නැහැ, වංචාවක් නැහැ. ඒ වගේම ඊටාම හොඳින් කළමනාකරණය වෙනවා ආර්ථිකය. එහෙනම් මේ දූෂණයක් නැත්නම් වංචාවක් නැත්නම් 76 වසරක්දී කීර්ති හිටපු ආණ්ඩු ඔක්කොම දූෂිතයි නම් මේ අවුරුදු දෙකකට ආසන්න කාලය ඇතුළත ඒක නැති වුණා නම් සල්ලි ඉතුරු වෙන්න බෑ දෙයියනේ. ඒක නැතුණා සල්ලි ඉතුරු වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙච්ච මුදල් වලින් පුළුවන් දෙයි හාමුදුරුවනේ බස් ගාස්තු ඉල යන්න ඕනේ නැහැ. ලයිට් බිල් ඉල යන්න ඕනේ නැහැ. ඩීසල් ටික ඉල යන්න ඕනේ නැහැ. කිරිපිටි පකට්ට ඉල යන්න ඕනේ නැහැ. පරිප්පු ඉල යන්න ඕනේ නැහැ. මේ ටික අඩු කරන්න පුළුවන් මිනිස්සුන්. ඒක වෙලා තියෙනවා. දැහුවොත් කියනවා අපේ හොඳයි. අපිට හොඳයි. ආර්ථිකය ඉතා හොඳයි. භාණ්ඩාගාරේ පිරීලා. භාණ්ඩාගාරේ පිරලා ඉතිරලා යනවා. මිනිස්සුන්ට කැලවලා යනවා. භාණ්ඩාගාර පිරීලා ඉතිරලා මිනිස්සුන්ට කැලවුණාම හරියයිද?
හරියන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. භාණ්ඩාගාරේ පුරවලා තියාගන්න. මීයෝ කාලයයි කොයි වෙලේ හරි ඇවිල්ලා. භාණ්ඩාගාරේ හොඳට පුරවගෙන. ඒක පුරවන් ඉඳලා හරිනම් මිනිස්සු ගැන බලන්න ඕන. මිනිස්සු ගැන බැලුවේ නැත්තම් මොකක්ද සිද්ධ වෙන්නේ? තමුන්නාසලට ජනතාවගෙන් ලැබිච්ච ප්‍රසාදය 2024 සැප්තැම්බර් 21 අනුරකුමාර දිසානායක ජනාධිපතිතුමා ලැබිච්ච ප්‍රසාදය වගේම තමයි ජනතාවට කෙලවුනොත් වන්නේ අප්‍රසාදය ඊළඟට. ඊළඟ අප්‍රසාදය කියන එක නියෝජ්‍ය කතානායකතුමනි බොහොම පහදිලිව මතක් කරන්න ඕන. එතකොට මේ ආකාරයට ඉතුරු කළා. තීනකෙන් දැන් අපි කියනවා දැන් ඉතුරු කරනවා තමුන්නාසලගෙන් දූෂණ වංචා මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මොකද්ද සිද්ධ වෙන්නේ? ඒවා සිද්ධ වෙන්නේ නැහැ කියලා තමුන්නාසලා කියනවා. හැබැයි මහජන බැංකුවේ විනිමය අනුපාත දෝෂයකින් මිලියන 656ක් වැඩිපුර ගෙවලා නැවත අය කරගන්න ලෑස්ති වෙනවා මහජන බැංකුව. මිලියන 656ක් නියෝජ්‍ය කතානායකතුමනි. තමන් බැංකුවෙන් වැඩිපුර ගෙවලා මල කෙලියයිනේ. මාර කෙලියක් නේ. මිලියන 656ක් මහජන බැංකුවෙන් යනවා. දැන් ඒක අය කරගන්න හදනවා. භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් මොකද උනේ? හැකර්ලා. දැන් හැකරුත් නෑ. ඩොලර් මිලියන 2.5කුත් නෑ. දැන් ඒවට මොකද කියන්නේ? ඊළඟට කෝටි 8ක් හැකර්වරු අතර ගිය බව පිළිගනී වක්කීම බාර නොගන්නා බව ශ්‍රී ලංකන් යාලා ඉන්න එක කියනවා. ශ්‍රී ලංකන් යාලා ඉන්න එක කියනවා කෝටි 8ක් අපෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි වක්කීම් බාර ගන්න ඒකත් හැකර්ලා අතර ගිහිල්ලා කියලා. මරුනේ අප්පා. කොහෙන්ද මේ අය මිස්සුනේ අපිට මෙච්චර කාලේ? අවුරුදු 76ක් කොහෙන්ද මේ අය මිස් කරගත්තේ අපි? මේ වගේ ඓතිහාසික මොලකරුවෝ ටිකක් ආර්ථික විශේෂඥයෝ ටිකක් අපි මොකටද අප්පා මිස් කරගත්තේ? එහෙනම් අපි සිංගප්පූරුව ඇමරිකාව කැනඩාව මිස් කරගෙන දැනුයි හම්බුනේ අපිට. හම්බුනාම තමයි හැකර්ලා අතර බඩු ගිහිල්ලා තියෙන්නේ. දෙයියන්ගෙම පිහිටයි නියෝජ්‍ය කතානායකතුමනි. මෙහෙම යනකොට දෙයියන්ට තමයි කියන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකම අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා දූදේ හොඳ කතාවක් කළා අපි අහන් හිටියා. එතුමා බොහොම ෆැක්ස් පිටේ දේවල් කතා කරා ඒක හරි. හැබැයි එතුමා කිව්වා එඩි ඉස්සෙල්ලා ඊයේද කොහෙද කිව්වා එක කෙනෙකුට ජීවත් වීම සඳහා 16690ක් මාසෙකට ඇති. රුපියල් 16690ක් මාසෙකට ඇති කියලා අපේ මුදල් නියෝජ්‍ය ඇමතුමා කියනවා. මුදල් නියෝජ්‍ය ඇමතුමා වාර්තාවක් තිබ්බා. මොකක්ද තිබු වාර්තාව? එතුමා බන්දුල ගුණවර්ධන අපේ හිටපු ඇමතුමාගේ වාර්තාව කැඩුවා. බන්දුල ගුණවර්ධන ඇමතුමා තමයි රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. අපේ පැත්තේටියත් කොන්දකලින් තියන් කියන්න එපා. 2500 ජීවත් වෙන්න බෑනේ. ඒ හින්දානේ ගෙදර යන්නත් උනේ. ඔක්කොටම අපිට. ඒ හින්දා දැන් නියෝජ්‍ය මුදල් ඇමතුමා කියනවා 16690කින් ජීවත් වෙන්න පුළුවන්ලු. හැබැයි මුදල් නියෝජ්‍ය ඇමතුමනි තමුන්නාසේ පාර්ලිමේන්තුවට ආධුනිකයි. මම ඔබතුමාට අවවාදයක් දෙනවා. මොකක්ද අවවාදය? මොහ මිත්‍රයෙක් අපේ හොඳ කෙනෙක්. අවවාදය තමයි නිලධාරී දෙන ගුලි ගිලින්න එපා. නිලධාරී දෙන ලනු කන්න එපා. ඒ ලනු කෑවම දිරෝ ගන්න අමාරුයි. ගල් අඟුරු වගේ නෙවෙයි. දිරෝ ගන්න අමාරුයි. ඒ වගේ ලනු කන්න එපා. ඒ වගේ ලනු කාලා ඔය වගේ අපේ අමාත්‍යවරු, മന്ത്രിවරු, ජනාධිපතිවරු ගෙදර ගියා. කන්න එපා දෙවරක් කාලා බලන්න මේක හරිද කියලා. 16690කින් කන්න නෙවෙයි පුළුවන් ලෙව කන්න. ලෙව කන්නයි උලා කන්නයි තමයි පුළුවන් වෙන්නේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපේ ගම්වල මිනිස්සු මාළු කන්න බෑ. මාළු කන්න කොහෙද මාළුගෙන් ගාන ඇව්වම ඇඟේ මාළු නටනවා. මාළු කන්න බෑ. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ දැන්? ඉඳලා හිටලා කරෝල කනවා. දැන් කරෝල කූරිය ගේන්නේ. කරෝල කූරියක් ගියලා අර කට්ට කරෝල කූරියක් ගියලා කිලෝ 1 විතර ඒක ලිප උඩ තියලා දුමේ එල්ලනවා. දුමේ එල්ලලිවලා හොද්ද ටිකක් රත් වෙනකොට කරෝල කූරියා බාන හොද්දට. කරෝල කූරියා හොද්දට බාලා ආයි රත් වෙනම ආයි කරෝල කූරියා උඩට අදිනවා. මස් ටික දිය වෙන්න ඉස්සෙල්ලා. මොකද කරෝල සුවඳ එනවනේ. එතකොට කරෝල සුවඳ එක්ක තමයි බට්ටිය කන්න වෙලා තියෙන්නේ. මොකද කරෝල දැම්මොත් කෙලවෙනවා. එක දවසෙන් කාලි ඉවර කරොත් එහෙම. දැන් සුවඳ එක්ක පුළුවන් සතියේ දවස් 3ක් හරි බැලන්ස් කරගන්න. මේ කන විදිය මං කිව්වේ 16690කින් මෙන්න මෙහෙම ලෙව කන්න පුළුවන්. කන්න නෙවෙයි ලෙව කන්න පුළුවන් වෙන්නේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා Rohit Abegunawardena, you have 2 minutes left. Yes, විනාඩියක් දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කියන්න ඕන දැන් මේ ආණ්ඩු. ඉස්සර තීච්ච ආණ්ඩු ගැන නියෝජ්‍ය කතානායකතුමා. ඔබතුමා හරි සුන්දර මිනිස්සෙක්.
ඔබතුමා ඔය පාර්ලිමේන්තු පුටුවේ ඉන්නකොට මම නම් හරි ආසයි කතා කරන්න. අර මේ කතානකතුමා නෙවෙයි හොඳේ ඔබතුමා ඉන්නේ. ඔබතුමාට කියන්න ඕනේ මේ පෞගේ ආණ්ඩු. ඉතිහාසයේ ආණ්ඩු තිබුණානේ. එක එක ආණ්ඩු කාලවල අපි දැක්ක දැන් බලමු සිරිමාව ඇතිනේ ආණ්ඩුව. මොකද මේ ආණ්ඩුවට මිනිස්සු අර්ථකථනය කරලා තින්නේ. අර්ථකථනය කරලා තියෙනවා දේශීය ආර්ථිකය. අත්‍තරම දේශීය ආර්ථිකයක් ගෙනාපු මැතිනිය. දේශීය ආර්ථිකයක්. ඒත් පරද්දලා දැම්මනේ. ජේ.ආර්. ජයවර්ධන ඇවිල්ලා කිව්වා 88ක් දෙන්නම් කිව්වා. හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම් කිව්වා පැරද්දුවා. ජේ.ආර්. මහත්තයාගේ ආණ්ඩුව ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මොකද්ද කියන්නේ? මහවැලිය හැදුවා. විවෘත ආර්ථිකයක් ගෙනා. ඒ එක එක ආණ්ඩුව වලට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මොනවද? ගම්මුදාව, ගෙවල් හැදුවා. ඊළඟට ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. යුද්ධය අවසන් කරන සුදු නෙළුම අරගෙන ගියා. යම් වැඩ කොටසක් කරා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවා. රටේ යුද්ධය තිබුණා. මොකද්ද කරේ? අවුරුදු 30ක තීච්ච කුරිරු යුද්ධයක් මහින්ද රාජපක්ෂ ජනාධිපති අභියෝගයේ බාරගෙන විරෝධ රණ විරෝධ එක එක්කහුව වෙලා මේ අපි ඊයේ පෙරේදා සමරපු විරෝධ රණ විරෝධ ගැන මතක් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය සහ මුලින් අවසන් කළා. රට සංවර්ධනය කරා. අධිවේගී මාර්ග හැදුවා. ඒ වගේම විදුලි බලාගාර හැදුවා. වරායවල් හැදුවා. රට හැදුවා. මහින්ද රාජපක්ෂ යුගයේ ස්වර්ණමය යුගයක් වුණා. ඊට පස්සේ ආ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යුගයේ. මොකද ඒකට මිනිස්සු කිව්වේ? ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිව්වා. ඇත්තම තමයිනේ. මොන මගුලක් අච්චරෙත් නැහනේ. ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඊට පස්සේ දැන් කවුද ආවේ ඊළඟ ආණ්ඩුව? ගෝඨාභය මහත්තයා අස අනේ මූණ දෙන්න උනා කොයිඩ් වලට. එතුමාට දාලා යන්න උනා. දැන් මේ ආණ්ඩුවට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අනුර කුමාර දිසානායක ජනාධිපති ප්‍රමුඛ තමුන්නාසලා ආණ්ඩුවට. තමුන්නාසලා ආණ්ඩුවට දැන් මිනිස්සු ගමේ කියන්නේ ඉස්සර ගහංගේ මුළු රටම මාලිමාවට කියලා ගහංගේ ත්‍රිවිල් වල දැන් කියනවා යනකොට මේ ආණ්ඩුවට මොකද කියලා මේක බොනිකරම තරුවලු. මං මොකද්ද? බොනිකරම තරුවලු. බැලුවම කිව්වා අනිත් පැත්ත හරව ගන්නවා. තනිකරම බොරුව. දැන් මේ ආණ්ඩුව තනිකරම බොරුවද? තනිකරම බොරුවෙන් යනවා. Rohit Abegunawardene, your time is up. අවසන් කරන්න දානි. කරු නියෝජ්‍ය කතානන්ද බොරුවෙන් යන්න බෑ. මතක තියාගන්න ලුණු හැදෙන්නේ කරු නියෝජ්‍ය කතා ලුණු හැදෙන්නේ වතුරේ. ලුණු දිය වෙන්නෙත් වතුරේ. ඒ නිසා බොරුවෙන් යන්න බෑ. කරුණාකර යථාර්ථය තේරුම් ගන්න. එළියට ගිහිල්ලා බලන්න රටේ තත්ත්වය මොකක්ද කියලා. තමුන්නාසලා මේ පාර්ලිමේන්තුව ඇතුළේ 159ක් ඉන්නවා. හෙට ඡන්දයක් දුවත් තමුන්නාසලා දිනුම්. හැබැයි එළිය පළාත් සභා ඡන්දේ තියන්න. මං අභියෝග කරන්න පුළුවන් නම් පළාත් සභා ඡන්දේ තියන්න. තමුන්නාසලාගේ ආණ්ඩුව හොඳද නැද්ද කියලා ජනතාව පෙන්නයි. බොහොමත් විසුති වෙලාව දුන්නට. You're watching the Life Traveller channel.